Hello Sri Lanka. මේ හරි ඔන්න අදත් පොඩි බ්ලොග් එකක් අරන් ඇවිත් තින්නේ. මේ මම මේ ඉන්නේ අර මං කලින් පෙන්නපු අර ලස්සන grass තියෙන area එකේ. අද මම යනවා මම වැඩ කරන අලුතෙන් මගේ අලුතෙන් වැඩ කරන තැන පොඩි training session එකක් තියෙනවා. මට අද මේ වීඩියෝ එකෙන් පෙන්වන්න ඕන කොහොමද කටාවල public transport system එක වැඩ කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔයගොල්ලෝ දන්න කට්ටිය දන්නවා මෙට්‍රෝ කියලා එකක් තියෙනවා මේ රටවල් වල. එතකොට කෝච්චි තමයි. හැබැයි මේ තියෙන ඉලෙක්ට්‍රික් මෙට්‍රෝ. කොහොමද මෙට්‍රෝ ස්ටේෂන් එකට යන්නේ? එතකොට කොහොමද ඒවට ෆීස් ගෙවන්නේ? කාඩ් එකක් තියෙනවා මේ මෙට්‍රෝ කාඩ් කියලා එකක්. ඒක රීචාර්ජ් කරන්නේ කොහොමද? මට ඔය ටික තමයි පෙන්වන්න ඕනද? ඉතින් ඉන්න වීඩියෝ එකත් එක දිගටම අපි යමු අද මෙට්‍රෝ එකේ රවුමක් මයික් යන්න. මේ ඒරියා එකට මම හරි කැමතියි. කොච්චර රස්නේ වුණත් දැන් මේ වෙලාවේ ටෙම්පරේචර් එක සෙල්සියස් 31යි. 31කට නැගලා තියෙන්නේ. රස්නේ ගොඩක්ම දැනෙන්නේ මේ වින්ඩ් එකත් එක්ක මේ ගොඩ රස්නේ දැනෙන වැඩි හියුමිඩ් එක තා වැඩි වෙයි. හැබැයි ඇත්තම කියනවා නම් මේ 31 කියන්නේ මේ පීක් එක නෙමෙයි. පීක් එකත් එක්ක බලද්දි 31 කියන්නේ nothing. අපි යන් ඉස්සරහට ඉන වීඩියෝත් එක දිගටම යයි එක්පන්ට පාර පනිමු. පේනවනේ මේකේ සංකාල ටයිම් එකේ ඉවරන කලින් ඉක්මනට පනිමු. දුවමු මිතුර දුවමු. මිතුර දුවමු. රයිට් මෙතන ලොක් පනිමු. වාහන පයින්නේ ඩොග් ගාලා පනිමු. ඕකේ. මෙට්‍රෝ ස්ටේෂන් එක මෙතන ලොකු එම් අකුරත් එක තියෙන මෙට්‍රෝ ස්ටේෂන් එක. මෙතනින් එන්ට වෙන්න පුළුවන්. අර පැත්තේ තියෙන ලොකු අර පේරකින් එන්ට වෙන්න පුළුවන්. ඒ මෙතන යන ලිෆ්ට් එකේ. நீச்சே அப்படி இருந்தா ஓகே கொழும்புல ஏழரை கிடைக்கும் நீச்சே பார்த்தா ස්ටේෂන් එකට යන ලිෆ්ට් එකේ ඉන්නේ. அப்படி ஆடிச்சா යාට යනවා. ஒரு 2 hour நடந்த බල්ලට ආවා. හැමතැනම තියෙන්නේ. ඕකේ. මෙතන ගාව තියෙන 2 trains කියලා මේ පැත්තට ඉස්සරහට යන්න කියලා. ඊට කලින් මේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද මේ මෙට්‍රෝ කාඩ් එකක් කියන්නේ. මොකද්ද টොප් අප් වෙන්නේ කොහොමද කියලා. මේ තියෙන වගේ මෙට්‍රෝ කාඩ් එක බලමු. තියනවාද කියලා. බැලන්ස් එක 0. දැන් අපි මේක টොප් අප් කරමු. টොප් අප් කියලා මම රියල් 10ක් දානවා. ඊට මෙන්න මෙතන යකාගේ කරට දාන්න තියෙන්නේ. මේක ක්ලික් ගාලා ගියා. දැන් බලමු. yes 10 ගන්න. මේ කාඩ් එක ගන්න. මේක තමයි මෙට්‍රෝ කාඩ් එක. පේනවනේ මේ මෙට්‍රෝ ස්ටේෂන් එක කොහොමද ලස්සන පිරිසුදුකම කියලා. පේනවනේ රයිට්. ඉස්සරහට යන්න. මේ මෙට්‍රෝ කාඩ් එක ගැන පොඩ්ඩක් මම කියලා ඉන්න ඔක්කොටම කලින්. මේ මෙට්‍රෝ කාඩ් එක තමයි අපි පංච් කරන්නේ මේ මෙට්‍රෝ එකට යනකොට. එතකොට මේ කටාවල ඕනම තැනකට යන්න එක ට්‍රිප් එකකට රියල් 2යි කියන්නේ. එතකොට මේ මෙට්‍රෝ ස්ටේෂන් එක ඇතුළේ නම් ඔයා ඉන්නේ මුළු දවසම ට්‍රැවල් කරත් රියල් 2යි. එක්සිට් වුණාම ඒ රියල් 2 ඩිඩක්ට් කරන account එකෙන් මම දැන් රියල් 10 රීචාර්ජ් කරේ. මොකද මම ලොකුවට මෙට්‍රෝ යූස් කරන්නේ නැති නිසා. මම දැන් ඉස්සරහට පෙන්නන්නම් කොහොමද මේක පංච් කරන්නේ කියලා. අපි යමු. ඉතින් මේ ඉස්සරහා තියෙන ටර්මිනල්ස් වලින් තමයි මේ කාඩ් එක ටැප් කරලා අපිට ඇතුළට යන්න ඕන. මේ මෙතන දැන් ඇතුළට යන කට්ටිය අර තියෙන අර පැත්තෙන් තියෙන එන කට්ටිය මේම කාඩ් එක තිබ්බා ටික් ගාලා ගත්තම දොර ඇරුණා. යාමක් තමයි තියෙන්නේ. right ස්ටේෂන් එක ඇතුළේ ඉන්නේ. දැන් මම යන්න ඕන මේ තියෙන මගේ මෙට්‍රෝ ස්ටේෂන් එක. මම ගන්න ඕන මෙට්‍රෝ ස්ටේෂන් එක DECC දෝහා සිටි සෙන්ටර් බ්ලොක් එකේ තමයි මගේ තියෙන්නේ. මම වැඩ කරන තැන. දැන් පියන් එතන හොයාගෙන මේ හැම ටර්මිනල් එකක් ඉස්සරහම බෝඩ්ස් ගහලා තියෙනවා කොහාටද යන්නේ මොන ට්‍රේන් එකද තියෙන්නේ කියලා. ඉන්න මම පෙන්නන්නම් ඔයාලට. මෙතන තියෙනවා ග්‍රීන් ලයින් එක. ග්‍රීන් ලයින් එක යනවා මෝල් ඔෆ් කටා වලට යන්නේ. ඊපස්සේ එක රෙඩ් ලයින් එකක් මෙතන තියෙනවා මුෂරිෆ් තාවන් ඉන්න ස්ටේෂන් එක. මේක යන්නේ ලුසෙයිල් වලට. ඒතර මට යන්න ඕන මෙන්න මේ DECC කියන තැනට. ඒතකොට මට මෙතන ඉඳන් ස්ටේෂන් 1 2 3 4. ඒතර මම යන්න ඕන
මෙන්න මේකේ. let's go. අනිත් එක තමයි guys මෙහි trains සාමාන්‍යයෙන් අඩි 5න් පාර වගේ තියෙනවා රක්ෂ ගන්න. ඒ නිසා ලංකාවගේ දුවලා කියලා අල්ලගන්න එහෙම ප්‍රශ්න නැහැ. ෂේප් එකේ හිමීට ගිහිල්ලා යන්න තමයි තියෙන්නේ. මේ පැත්තේ තියෙන green line එක. එතකොට අපි දැක්ක red line එක නේ කියන්නේ මේ පැත්ත. ඕකේ. මෙන්න මේ ස්ටේෂන් ලංකාවේ ස්ටේෂන් කියලා මෙන්න මේ platform එකට තමයි train එකක් එන්නේ. දැන් train එකක් ඇවිල්ලා තියෙන්නේ කට්ටියට අල්ලලා තියෙනවා. මේ gold line එකේ ගිහිල්ලා දඩ ගන්න බෑ. family එකේ යන්න ඕනත් නැහැ. මම යන්න ඕනේ standard එකට. right. standard එක බලන්න කොහොමද කියලා. අතන තියෙන ස්ක්‍රීන් එකේ යන්න ඕන කාටද කියලා. next station is Albida. මට යන්න ඕනේ ECC එකට Albida නෙවෙයි. බලමු. පබ්ලික් වල වීඩියෝ කරද්දී ගොඩාක් restriction තියෙනවා. ඒ නිසා ලොකුවට වීඩියෝ කරන්න බෑ. අවශ්‍ය ටික විතරක් පෙන්නන්න. හරිද? මාව self වීඩියෝ කරන්න ප්‍රශ්න නැහැ හැබැයි. පබ්ලික් එකේ මේව රෙකෝඩ් කරන්න බෑ මේ රටේ. මිනිස්සුන්ට respect කරන්න ඕන නිසා. බලමු. කිසිම ගෑස් සිල්ලක් පැද්දිල්ලක් නැහැ අල්ල ගන්න ඕනේ නැහැ ස්මූත්ලි යනවා හරිද මෙහෙම තමයි ස්ටේෂන් එකකට ආවට පස්සේ දොර ඇරෙන්නේ අවශ්‍ය කට්ටිය බෑ ගන්න මේ අල්බිදා ස්ටේෂන් එක මම දවසක් ගිහිල්ලා පෙන්නන්නම් මේකේ මේ ඉස්සරහා මම හිතන්නේ මං ගාව කලින් ගත්ත ක්ලිප්ස් ටිකක් ඇති ෆෝන් එකේ තිබ්බොත් මම මේක රෙඩ් කරන්නම් මාරම ලස්සනයි මේ යන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් කියන්නේ පොළොව යටින් තමයි මේ ටර්මිනල්ස් යන්නේ පොළොව උඩ තියෙන්නේ මේන් රෝඩ්ස් පොළොව යට තමයි මේ ඔක්කොම සිස්ටම් කරන්නේ so some doors close open right among them by the station at avila dina DECC kada recording එක යනවා english වලින් යනවා arabic වලින් යනවා ලෝකෝ දෙතොට එළියට යන්නේ door එක open වෙන්නේ මේ side එකේ then exit करना right edit आवा और मैं तीने वाकी final destination ने कहते हैं मम अर इसल लाइन metro station एविल्ला बोर्ड ना वाकी train ने कहते metro एक कहते मम then යන්න ඕනේ එළියට දැන් මෙතන තියෙනවා මගේ ඉස්සරහ exit terminal එකේ මම පෙන්නන්න exit එක කොහොමද කියලා කෙනෙක් ගියාම එක වැහෙනකන් ඉන්න ඕන ටැප් කරා yes let's go right දැන් මම කිව්වනේ රියල් 2යි කැපෙන්නේ කියලා දැන් ඔයගොල්ලෝ දැක්කා මගේ 0 තිබ්බේ මම 10 රියල් රීචාර්ජ් කරා මම දැන් ඔයගොල්ලන්ට මේක දාලා පෙන්නන්නම් බැලන්ස් එක කොහොමද තියෙන්නේ කියලා මම පෙන්නන බැලන්ස් එක කීයද කියලා more then them kind of extra out kara මම යන්න ඕන එක්සිට් එක තියෙන්නේ මෙන්න මෙතන උඩට යන්න ඕන මොකද නැති උඩට යනවා කියලා කියන්නේ අපි මේ ඔක්කොම මෙට්‍රෝ තියෙන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් නේ ඒක අපිට ග්‍රවුන්ඩ් ලෙවල් එකට යන්න ඉතින් උඩට යන්න ඕන මේ වගේ මේ ස්ටෑර්ස් එකෙන් උඩට යමු යම්කෝ බලන්න උඩට මම ඒක පෙන්නන්නම් කොහොමද මෙට්‍රෝ එකෙන් එළියට ගියාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා මෙන්න මෙතනින් පුළුවන් ඔයාලට පොඩි බඩගින්නක් ආවොත් වතුර තිබහක් ආවොත් free sim here මට sim එකක් නම් ඕනේ නැහැ මෙතනට කාඩ් එක පංච් කරලා මේ ප්‍රයිස් එක අහලා තියෙනවා මේ කතාර රියල් 4 5 10 එතන අදාළ දැන් උදා මේක ගන්න කොහොමද කවුරුත් දන්නේ නැහැ මේක කොහොමද කරන්න කියලා මේක කරන්න මෙහෙමයි දැන් මේ හැම ප්‍රයිස් එකක් ඉස්සරහම තියෙනවා ඒකට අදාළ කෝඩ් එක උදාහරණයක් විදිහට මේ ස්නිකර් එක පේනවාද මේ ස්නිකර් එක කතාර රියල් 5යි ඊට මේ සයිඩ් එකෙන් ගහලා තියෙනවා 46 කියලා 46 කියලා කියන එකේ කෝඩ් එක මෙතන කරන් තියෙන්නේ ස්ක්‍රීන් එක ටච් කරලා කෝඩ් එක දාලා
කාඩ් එක ටැප් කරනවා. ඊට පස්සේ ඒ අදාළ අයිටම් එක කෝඩ් එකත් එක්ක ටින් ගාලා මෙන්න මෙතනට වැටෙනවා. මම දවසක එකක් තුනලා පෙන්නන්න. මට අද බඩගිනි නෑ. හරිද? මම ප්‍රැක්ටිකලි කරලා පෙන්නන්නම් දවසක. අද නෙමෙයි. අපි යමු එක්සිට් වෙන්න. දැන් මේ උඩට තමයි යන්නේ. ළඟට එද්දී දොර ඔටෝමැටිකලි යරනවා. අපි එළියට ආවා. මේ දෙන්නේ මෙට්‍රෝ එකෙන් එළියේ. දැන් ලංකාවේ තමයි ෆ්‍රී සිම් බෙදනවා. ෆ්‍රී සිම් ඕනේ නැහැ. ලංකාවේ තමයි මේ අර මේ සිම් විකුණන්න try කරනවා. තේරුම් නැහැ සිම් එකක් තියෙනවනේ. චුට්ටක් මේ වටපිටාව පෙන්නන්න මොකද මට තාම වෙලා තියෙන නිසා මේ DECC මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් එළියට ආවට පස්සේ පේනවනේ ඒගොල්ලෝ මේ කොළ පාටට හදලා තියෙනවා මේ වතුර පොතක්වත් කියන්නේ වැස්ස හරි හැමං විදිහට වැටෙන්නේ නැති රටක පේනවනේ මේවා මේන්ටේන් කරන් ඉන්න විදිහ. ලංකාවේ හිතන්නකෝ ලංකාව මෙට්‍රෝ නැතුණාට කෝච්චි තියෙනවනේ. හිතන්න කෝච්චි ස්ටේෂන් එක වටපිටේ මෙහෙම තියෙද කියලා. right. මේ ක්‍රිටිසයිස් කරනව නෙමෙයි, කම්පෙයාර් කරනවත් නෙමෙයි. හැබැයි පෙන්නලා දෙනවා මේ ලෝකේ දේවල් කොහොමද ඉස්සරහට ගෙනින්න තියෙන්නේ කියලා. දැන් මේ ඉස්සරහින් පේන ලොකු බිල්ඩින් එක තමයි දෝහා සිටි සෙන්ටර් එක. ඕක ඇතුළේ තමයි මගේ වැඩ කරන තැන තියෙන්නේ. shopping mall එක ඇතුලේ vlog එකක් ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම වැඩ කරන තැනට මෙන්න මෙතනින් ඇතුලෙන් ගියාම මට කෙලිමුරට යන්න පුළුවන්. නිසා මම දැන් ඇතුලට යන්න. shopping mall එක ඇතුලේ මොනවද තියෙන්නේ මොනවද තියෙන stalls ඒ මොනවා හරි දැනගන්න ඕන නම් ඒකටත් vlog එකක් අරන් එන්නම්. කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම. එහෙනම් මගේ මේ මිනි vlog එක මම අද මෙතන ඉවර කරනවා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. සරණ ජේසු පීටයි. peace out. මේ like කරලා subscribe කරලා comment එකකුත් දාන්න. peace out.